හලෝ කොහොමද guys? ඉතින් අපි මේ අද යන්නේ අපි ඔෆ් රෝඩ් පැදපු වාහනේ හොයාගෙන. වාහනේ විසික් කරලා තියෙන්නේ. ඉස්සර නම් කැලේ තිබ්බේ නෑ. දැන් නම් කැලේ තියෙනවා. ඉතින් කැලි යන තැන ළමා තියෙන්නේ. මොකද මේ අම්මා වත්තර හික්කා තියෙන නිසා මම හික්කි කැලි ගලවලා රෝදයක් තියෙනවා බාත්රූම් එකේ. එච්චරයි තියෙන්නේ. අපි එනවා. අපි යන්න තමයි යන්නේ. ඉස්සර නම් මේ කැලේ තිබුණේ නෑ. දැන් තමයි කැලේ තියෙන්නේ. yang abi tidak mungkin අපරාධ ඕෆ් රෝඩ් වහනේ අපි ඉස්සර හොඳට පැද්ද ඕෆ් රෝඩ් වාහනේ මහා ඝන කැලේ හදිස්සියට මම අනිත් මේ හරිය තමයි තිබ්බේ යෝකාපි දිනුවන්නා මේ හරිය ඉස්සරහා තමයි තිබ්බේ වාහනේ නා පිට්ටනියක් වගේ සීන්නක් තියෙනවනේ පිට්ටනියක් නෙමෙයි දුවිලිත් එක්ක මේ හරි තමයි තිබ්බේ වාහනේ නා මේ හරි ඒ සයිඩ් එකේ වෙන්න තියෙන්නේ ඒත් නෑනේ නෑනේ ඒක තමයි ප්‍රශ්නේ අන්න මේ තියෙන්නේ යකඩ නැතේ ඕෆ් රෝඩ් එක ගුලනුත් නෑ පුතා එහෙම මම තවට රෝදෙත් නෑ ඉස්සර ඉස්සියට ගහන්න ගොබ්බ වැඩ කරන්න එපා මේ උස්සලා ගන්න මොකුත් නෑ හොඳටම දිරලා තියෙනවා ඉතින් රිපෙයාර් එකක් දෙන්නේ නෑ පටව ගත්ත දැන් යන්න තමයි යන්නේ හිල්බරක් දිරලා තියෙන්නේ මේ විදිහේ වැටෙන්න ගන්නකො ඕම ඉන්න සුබ මොහොතේ සුබ මොහොතේ කඩ මොනවද කරන්නේ පිස්සුද ඉන්න මේ චුට්ට පිස්සු චුට්ට වෙන්නේ පිස්සු කොටත් පිස්සු චුට්ටේට පිස්සු ආ ඉස්සරහට ගන්න ඉස්සරහට නෙමෙයි අර පිටිපස්සට ගන්න නිමීද අයියෝ අයියෝ හරිනේ කරගත්තා ඕමින මම ගන්නම් මම ගන්නේ අනුස්සයව යන්න ඉක්මනට යන් ඉක්මනට යන් මේ ගන්නකො ඔයෙන් ගන්න බැරුණා ගන්න චුටකින් නාගත්ත ඉතින් මේක ගෑලි ටික තමයි දැන් හොයාගන්න සීට් එක නම් හොයාගත්තා නට් දෙක තුනක් හොයාගන්න තියෙනවා රෝදෙත් නම් කොහෙන් හරි හොයාගෙන යනකම් ඔය බයිසිකල් එක ආවට ගිහින් ඉතින් රෝදෙකුත් හොයාගත්තා රෝදේ තිබ්බා ඉතින් බාත්රූම් එකේ නෑ තරගේ තිබ්බේ හොඳට කරගෙන කලකට කලගෙන මේ ලාම්පේ බින්දුව දාන්න දිනවා හරිද ලකඩ කාලෙන් තියෙන්නේ ලාම්පු චුට්ටක්වත් දාන්න මට හිතෙනවා මේ තද කරගන්නත් නැත්නම් අවුල බම් මේක ලාම්පේ බින්දුව දාන්න ඕනේ හරි මම නත් දෙක තුනක් අරන් එන්න මේකේ එකක් තරමනේ මේකේ වැලුත් නෑනේ ඔකේ වැල් එකක් නෙමෙයි තියෙන්නේ නෑ කැරි දෙකක් අරන් යකම් මොහොම ඉන්න ඉතින් ඔන්න නැන සෙට් එකයි ආයුධ මල්ලා ගෙන ආවා මුලින්ම සීට් එක තද කරන් ඉමු මොකද බයිසිකල් අනිත් අත හරව ගන්න ඕනේ ඉඳලා සීට් එක පියෝන ගන්නද යෙදස් කරගන්න යෙදස් ඔක කටවන්න තද කරනවද ඔය යකෝ මේක නැති රෙද්දක් නෑ නේ පොත තරංග ආව කොක්කක් කියලා ඒ ගානට වගේ ඇති වෙයි නේද ඒ ගානට ඔෆ් රෝඩ් යන වාහනේ පුතා නලකට ස්ටෑන්ඩ් එකේම හොඳට තියෙනවා පේන්නේ ඒක ඔක්කේ වතරින්නේ
ඊට කෙලින් තියලා තමයි තද කරන්න ඕනේ. හරිද? ඔහොම ඉන්නකෝ. එයාලා දන්නවා කරන්න ඕනේ වැඩ. ඊයාලා යතිද? නේද? අය මොකද නේ ෂීට් එක නම් හද වෙලා තියෙන ලෙෂ්ටම. චෙක් මේවා හිටන් බුරුල් වෙලා. කොහොමද කරන්නේ මේක ඈ? මඩ් ගාඩ් හිටන් ඇදයිනේ. තද කරන්න ඕක තද කරන්න. ඕන ගානට තියාගන්න. ඕක නෙවෙයිනේ පුතා අනික ගන්න අනික ගන්න. අහුවෙන්නේ නැද්ද? ඈ මේකේ විතරද අහුවෙන්නේ? මම හැරවෙනවා ඇතිද බලන්න. කො හැර වෙනවා ශුභී. දැන් ඉතින් රෝද තමයි හයි කරන්නේ. හැරවෙනවා බලන්න ඉස්සර. ඔව් හැර වෙනවා. හරි රෝද හයි කරමුකෝ රෝදේ. රෝදේ තමයි වැදගත්. දැන් මෙහා පැත්ත හරවන්න. තරව ගත්ත බයිසිකලේ රෝදේ හයි කරගන්න. රෝදේ ගමු ඉතින් අපි. අම්තේ සුටක් දාගමු. අලකඩ කාලා තියෙන්නේ. අද වෙන්නේ නැහැ. හරි ඉතින්. අනිත් අතරක් දා ගන්න ඕනේ පොඩ්ඩක්. මේක දිගේ ගලන්න බෑ. ඇති වගේ. අපි රෝදේ හයි කරගෙන තද කරමු. ගත්තා. එන දෙක ගමු අපි. ඔක්කොම කලින් මේ කෑලි දෙක දා ගන්න ඕනේ. ඊට පස්සේ එන දෙක ගන්න ඕනේ. ඔක්කොම කලින් මේ කෑලි දෙක දාගමු. මේ කෑල්ල දාගන්න ඕනේ. එහා පැත්තට මේ කෑල්ල දාගන්න ඕනේ. දාලා මේ සිදුරු සෙට් වෙන්න දාගන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තේ මඩ් ගාඩ් එක කම්බි කෑල්ල එහෙම දාලා ඇනිලා වර්තද කරගන්න ඕනේ. ඊට පස්සේ මේ පැත්තේ මේ දාලා තියෙන හරි. එහා පැත්තේනේ තද කරගන්න ඕනේ චුට්ටක්. ගොඩක් කාලයක් හින්දා තද වෙන්නෙත් නැහැ. අපි දැන් අර දෙක තද කරගමු. දෙක තද කරගමු. එහා පැත්තේ දාගන්න ඕනේ. දෙපැත්තම හොමින් තද කරන්න. යතුර හයියෙන් අල්ලගන්න. මේ පැත්ත නම් තද වුණා. මොකද අල්ලපන්නේ? ඔය මේ පැත්ත තද කරන්න. අපේ ඉදිකනේ ඕෆෝගේ යාළුවා තුන්. මේක තමයි මේක මේ විදිහට සවුත් වෙලා තියෙන පොඩ්ඩක්. ඔය එහා පැත්තෙන් අල්ලගෙන මේ පැත්ත තද කරනවා. ටිකකින් තද කරන්න. ටිකෙන්. හොඳටම තද කරගන්න ඕනේ. මොකද මේක රෝදයක් කිසිම නෙමෙයි. ගැලවිලා ගියොත්
ඉවරයි. ගැලයිලා ගියොත් කම්මුතුයි දෙන්න. එහා පැත්තටත් තද කරගන්න ඕනේ. ඒක කොයි පැත්තටද? ඔය පැත්තට. නෑ අනිත් පැත්තට. අනේ පැත්තට. මේ පැත්තට තද කරගන්න ඕනේ මේක. මේක මේ පැත්තට ගහලා මේ පැත්තට ගහන්න ඕනේ. උද කරගෙනවා කිසිම අවුලක් නැහැ. චේන් එක දා ගන්න ඕනේ ඊට පස්සේ. චේන් එක දාන්න තියෙන්නේ. හොඳට තරලා. චේන් එකේ පුරෝ මේ පේනවනේ යාළුවේ. කටු ඔක්කොම ගෙවිලා තියෙන්නේ. ඒ තරම්ම ඔෆ් රෝඩ්. දැතිරෝදේ. දැතිරෝදේ ගන්න දෙන්නේ. දාගමු අපි චේන් එක. අපි ඊයේ දවස්වල සුදු පාර තින්තාවයා ගියා ඒවත් මල කඩ ගන්න. දාලා මොඩිෆයි කරලා ගත්ත ගමන් තමයි ඊට පස්සේ චේන් එක දාගමු. මම දාන්නවා. ඒ චේන් එක වැඩි වගේ චුට්ටක් පුරුකක් තව දාන්න ඕයිත් දන්නේ. ඕක ඉස්සරහට දෙන්න කිව්දන්නේ කියලා. චේන් එක දාන්න බෑ. ඕකේ පොඩි බකලක් තියෙනවා. බොතන්ද බකල. හරි අපි දැන් මේකට හුලං ගහගමු. ඕ ඉතින් පොම්පෙත් ඉල්ලන් ආවා ගෑරේජ් එකෙන්. ඉතින් අපි මේකට වේල් කැල් දෙක දාමු. ඔක පිටිපස්සට දාන්න. මේක කොහොමද පිටිපස්සට දාන්න? මොකද්ද පිටිපස්සට දාන්න? ඕකනේ. ඔව්. මේ පැත්ත මාරු කරමුනේ. Then we can ඊට සැවින් උලං ගහ ගන්න පුළුවන්. ඉන්නකො උලං ගහන්න කලින් මේකත් දාන්න. පස්සට දෙකට මේ කෑල්ල දාගත්තා. කිරි වණ්ඩි. දැන් උලං ගහන්න තමයි තියෙන්නේ. ටික ගහගමු දැන් අනිත් පැත්ත හරවගත්ත බයිසිකලේ. ඔයා පොම්පේ යන්න. ඔෆ් රෝඩ් වාහනේ. Lantai juga gam. Ini balanda. Ulan nama di nasu pilih demi pumping. Cari jingin sama hilang ngari. Lagi hintin betul. Hati-hati. Di pasar nah ulang itu. Serada ulang gam. ඔහොම මෝඩ වැඩ කරන්න එපා මනුස්සයෝ. පායකෝ මොකද්ද ඒ කරන්නේ? විකාරද කරන්නේ? ඒක තද කරන්න බෑද? ගලවන්න එපා. හරි ඒවා ගහන්නකෝ. ඔයා මේ කාලේ ගන්නකෝ. ඉතින් ඕෆ් රෝඩ් පාරක් යමු.